වසන්ත උඹ යමන් කොහෙද උට යන්න කියන්නේ? උට යන්න කියන්නේ ගෙදර. ඒ කියන්නේ උඹ අද වැඩේට යන්නේ නෑ. මං ආයේ හොරකම් කරන්නේ නෑ අම්මේ. ඒක මං නැවතුවා. මට ආයෙ කියන්න එපා. වසන්ත යමන් අපි දෙන්න ගහමු ගේම. ආන්ටි නෝයා ඔව් බං යමන් පුතාට බැලන අම්මා හරි කරන්න එපයි. ආන්ටි මට නම් තේරෙන්නේ නෑ. බදරුණ දුවන්නවත් පුළුවන්ද? මයි මාමයි ගහපු ගේම් මාමා නිදාසලා ආපු කාලෙකට අහපන්කෝ. දැන් කයි ඇති එළියෙන් ඉස්සලා යන්. දුව කිව්වනම් ඉවරයිනේ මොකද උනේ කියලා. අම්මා දැන් ඔය කීනන්ද අහන්නේ? අපි මේ ගිනි පත්තු වෙලා බලන් ඉන්නවා මහත්තයා. මෙයාට ගානක්වත් නැහැ. මහත්තයා මෙයාට මොකක් හරිම වෙලා තියෙනවා. ඇඟේ සෑහෙන තුවාලක් තියෙනවා. හරි මං එයා ගත්තනින්ම ගිහලා බස්සන්න. ඒ තව දෙයක්. මොකද්ද? මාව අමතක කරන්න එපා. අනිත් එක තමයි මේ වෙච්ච කිසි දෙයක් ඔයාගේ අම්මා තාත්තටවත් කාටවත්ම දැනගන්න තියන්න එපා. හරි මාව දැන් ගිහින් අරින්න ප්ලීස්. යමු. කවුරුන්දෝ කියලා ඇසුවා අපගේ වරදේ ගැඹුරක් දැනෙනා දවසේ මොහොතක් මං සිතුවා. හරි අම්මා මං කියන්නම් මොකද උනේ කියලා. හරි දැන්වත් කියනවා මොකද උනේ කියලා. නෑ මට මොකුත් උනේ නෑ. අපේ වීරෝට කතා දුව දැන් කීයද කියන්නම් කිය නොකිය ඉන්නේ. මෙයා කාවරි බේරනවා මහත්තයා. මෙතන මොකක් හරි ලොකු දෙයක් තියෙනවා. දුව කොහෙද යන්නේ? මහත්තයා මේ වෙලා තියෙන දේ ගැන හොයන්න ඕනේ. ඔය නොකිය ඉන්නවා කියන්නේ මේක අනිවාර්යයෙන්ම ලව්වට පටයක්. දුව අරින්න දොර. අරින්න නේද කිව්වේ? දොර අරින්න බෑනේ. හරි මම බලා ගන්නකොට මොකාට දෙන්න යන්නේ කියලා. මේ මල මගුල අපිට ආන්සර් කරන්න බෑ බා. ඔය කොළ පාට බෝලේ උඩට අදින්න බලන්න ආන්ටි. ලොක් එකක් දාලා මූ ඈ. කෝල් ආන්සර් කරන්න බැරි වෙන්න. ආන්ටි අය ඉතින් ඔය ගණන් ආවේ. අපේ කාලෙකට කෝල් ගන්නවනේ. ඒකයි මම ගණන් ආවේ. නමකුත් වැටෙනවා නේ ආන්ටි. මොකක් කියලාද තියෙන්නේ? සිංහලෙන් තිබ්බනම් මම මේක කියවලා ගොඩක් වෙලා බං. උඹ දන්නේ නැත්නම් මොකද්ද මේ ඉංග්‍රීසියෙන් වැටෙන්නේ කියලා? කොහොමද දෙන්න බලන්න ආන්ටි. ඉස්කෝලේ යන කාලේ නම් හොඳට ඇහැට උරු වචනයක් ආන්ටි. මොනවාද බං වසන්ත? නිකමටවත් ඔබලා ඉස්කෝලේට කොට උන්නේ නැද්ද? ආන්ටි ආදරේ කියන්නේ කොහොමද ඉංග්‍රීසියෙන්? ලව් බං ලව්. හරි ආන්ටි. මේ ලව් මොකක් හරි කියලා තමයි මේකේ තියෙන්නේ. මොකක්? ඔව් ආන්ටි. මේ එම්ම කුරයි වයියා කුරයි තියෙන්නේ මොකද්ද කියලා නම් දන්නේ නැහැ. අනිත් වචනේ ලව් තමයි. ලව් කියලා තියෙන්නේ. මට 100ක් ෂුවර්. එකත් එකටම එනම් මේ කෝල් ගන්න අරකි. කියන්න බෑ ආන්ටි. එකත් එකටම අපේ එකා ගැන ආදරේ හිතලා දන්නේ කිට. උඹට පිස්සු වසන්ත මේ වගේ හොඳ එකක් අපේ පවුල ගැන බලනද? ඒක නම් ඇත්ත තමයි ආන්ටි. ඒකේ ගෑන්ගේ හොරකම ගෑවිලාවත් නැහැ. ඉවරයි මගේ එකාගේ ජීවිතේම විනාසයි. හරි ආන්ටි. ඒ ප්‍රශ්නේ පස්සේ විසඳමු. පොට් එකට ළඟයි ඈ. අරකද වසන්තගේ? ඔව් ආන්ටි. තාප්පේ නම් චුට්ටක් උසයි. ඕවා තාප්පද බං? මමයි මාමයි පළපු තාප් එක්ක බලද්දි. හරි ආන්ටි. සිකියුරිටි එක පොඩ්ඩක් වැඩි. ගොඩක් ප්‍රවේශමෙන් ගහනවල ගේමක් ඈ. වසන්ත මට පෙන්වන්න බෑ බං ඔය උගන්නන එක. කොහේ යනවද පොට් එකක් බලලා වහල නවත්තපන්. හරි ආන්ටි මම මේක ඉතල ලත් එක ගේම් ගහලා නෑනේ. ඒකයි ටිකක් හිතන්නේ. වසන්ත ඔය හරි නවත්තපන්.
වෙන්න එපා බං කියනක තේරුම් ගනි. උඹට පුළුවන් දෙයක්ම ලේසියෙන් හොරකම නවත්තන්න. කිව්වනේ බං මන් දැන්. උඹ ඔහමද මේ කොම කිව්වත් මං අය හොරකම් කරන්නේ නෑ. ඒක ස්ථිරයි. අපේ රස්සාව මොකද්ද කියපන් හොරකම. උඹ හිතන විදිහට අපිට පින්වන්ත ජීවිත ගත කරන්න බෑ. මං කියන දේ අහලා උඹගේ මනස්ගත ඔළුවෙන් අයින් කරලා වරෙන් යන්න අපිත් එක්ක. උඹ ගිහලා අපේ අම්මට කියපන් මාව ආයෙ වෙනස් කරන්න බෑ කියලා. හිතුවොත් මං ආයෙ ගෙදර එන්නෙත් නෑ. දැන් උඹ මොනවද කරන්න හිතන් ඉන්නේ? අර කොහමත් මාව හොයාගෙන ආයෙ එනවා. ඒක මං දන්නවා. අම්මා මගේ ෆෝන් එකත් අරන් ගිහිල්ලා. එයා කෝල් ගන්නවත් ඇති බං. ඒ කිව්වනම් ගැලපෙන්නේ නෑ පුතේ උඹට. එක දවසට උඹගේ ඔළුව හොඳටම කාලා. මං යනවා. උඹලගේ අම්මයි වසන්තයයි ගියා වැඩකට. ගෙවල් පැත්තට ඵලයන් මොකක් හරි වාසියක් තියෙයි. නංගියා ඔයා ආවද? මම දැනගත්තා ඔයා උදේම මෙතනට එයි කියලා. ඒකයි මම මෙතනට ආවේ. මම ආයෙ හොරකම් කරන්නේ නෑ. ඇත්තමයි මාව විශ්වාස කරන්න. ඇයි මම කෝල් එකක පාන්ස කළේ නැත්තේ? දෙනවා දැන් උත්තර. මොකක්ද දැන් කතා නැත්තේ? මාළකොට උස්සන්ගේ ආදරෙන් බලා ගන්නවා කියලානේ. එහෙමද බලාගන්නේ? මොකද hina වෙන්නේ? නෑ ඕනේ. නංගි. ඔයා මට කියන්නකෝ. ඔයා මට මොනවාද? නෑ. I love you darling. අයියේ. Become karala ubara sinma diya dekhiyo pemkata rakatannawama me desam samada mage jeevithe etitura ida attave aadare ekata pinnathi edisa me bave amma hamuve nathi අයියේ මම මේ ගමන ආවේ ආයෙ ගෙදර යන්න නෙමෙයි. අපි ඔයාලා ගෙදර යන්න. ඒක කරන්නේ කොහමද නංගි? අපේ අම්මා ඔයා එනකම් බලන් ඉන්නේ. දීලා ඉන්න. අයියේ ඔයාලගේ අම්මා එහෙම මට තේරෙන්නේ නෑ. අපි හොරු නංගි. ඒක මං ඔයාලට කියලා තියෙනවනේ. ඒ අපේ හැටි. ඒත් ඔයා හරි හොඳ කෙනෙක්. දෙමව්පිය නිසා විනාශ වෙලා තියෙන්නේ. ඒක මට තේරෙනවා. මං ඔයත් එක්ක යන්න එනවා අයියේ. වසන්තයා කොහමද ආන්ටිගේ වැඩ? අනේ යන්න ආන්ටි මම කොන්දත් එකක කියනවා. හරි බං. ඕකට බාම් ටිකක් ගාලා දාමු. එතකොට ඇල්ල යයි. මගේ උරපත් නැත්තම් පණිතා පොලින් ඔයා. හරි බං. ඉලටයක් දාගන්නවත් දැන් සල්ලි තියෙනවනේ. හිතන්න එපා ඒ ගැන. මේ වසන්තයා ඒක නෙමෙයි. අපි කොහොමද බං මෙච්චර සල්ලි ගොඩක් පරිස්සම් කරගන්නේ? ඒක මං කරගන්නම්කෝ. ආන්ටි බය නැතුව ඉන්න. වසන්තයා මොනවාද ආන්ටි? සල්ලි අපෝ ඒක අපි පරිස්සම් කරගමු ආන්ටි.
දෙන්නම් උඹට සල්ලි පරිස්සම් කරගන්න. මේ වසන්තයා මේ පාර නම් මාමට අප ගන්න පුළුවන් ඈ. දැන් අපි අර බූරුවට බාල් දෙන්න ඕනේ නැහැ සල්ලි ඉල්ල. මට ඕන තරම් සල්ලි තියෙනවා. බං වසන්තයා මං හිතන් හිටියේ අපි තමයි බං සුපිරිම සල්ලිකාරයෝ කියලා. බලන් ගියාම එක වැරදි බං. ඇයි? බෝල දැක්කේ නැද්ද? උන්ගේ අල්මාරිය කැවියාම කෝටි ගණන් බිමට වැටෙන්නේ. අපි පට්ට හිඟන්න බං උන් එක බලද්දී. වසන්තයා ඔබ මොකද බං කටවහන් ඉන්නේ? දැන් නෑ ආටි මං දන්නවා උන් පට්ට සල්ලිකාරයෝ ඈ. හරි බං ඔබ විරෝ පට්ටම් ගහලා ඉන්නේ ඇයි කියලා මං දන්නවා. ඇයි? උඹට 4න් පංගු දෙනවා. බය වෙන්න එපා. 4න් පංගු මුළු ගේම් එකම ගෑවේ මම. අනේ මේ වසන්ත මගේ මැරුණක ඵලයක් ඉක්මනින් ගෙදරට. උඩ පංගු නාකිච්චි. තෝ තාම හරියට දන්නේ නෑ මේ වසන්තයා ගැන. දෙන්නම් කොතන 3න් පංගුවක්. නෑ නංගි අම්මා අයියේ ගෙදර ඇවිල්ලා නෑ. ඒත් අම්මා ආපුවාම මට මොන හරි කරයිද? නෑ ඔයාට මුකුත් වෙන්න ඉඩ තියන්නේ නෑ මම හිටියන් ජොබ් එකක් කරනවා. ඔයා මාත් එක්ක ඉන්නකෝ. ඊට පස්සේ අම්මට ඇඟිලි ගහන්න බෑනේ. අනේ මට බයයි අයියේ. අම්මා වෙන්නේ නැති. අනේ මම මොකද කරන්නේ දැන්? ඔයා යන්න කාමරේට මම බලා ගන්නම්. අයියේ මම ආව යන්න නෙමෙයි. හැමදේම හොඳ විදිහට වෙයි නේද? මා විශ්වාස කරන්න. දැන් යන්න කාමරේට. මොනවාද බං කරන්නේ දොරළු බ්ලොක් කරගෙන? මුකුත් නෑ. උඹට බෑ කියපු ගේම් එක මං ගැහුවා. කෝටි ගාණක් බොල මොඩයා. වසන්තයා බල් ටිකක් තරහ වරෙන් ඇතුළට. මූ කොහෙද ගියේ ඒ පාර? වසන්තයා වසන්ත වසන්ත තෝ කොහෙද ගියේ? කොල්ල වසන්තයා පැනලා මම බොල් ටිකක් අරගෙන වසන්තයා කොහෙද ගියේ? ඔය පක්කෝ යමම කොල්ල ඊ බලපන් වසන්තයා කෝකිල බලපන් යමම කෝටි ගාණක් බං. වසන්තේ ලෝපං ආයේ පස්සවත් බලන්න එපා. ඉතින් එයාපෝට් එකේ තමා බං නවත්තන්නේ. වසන්තයා නියමයි සුපිරියටම ගහුවා ගේම් එක. ඒ ගොම් ගෑනට පුළුවන් ද බං අපිත් එක්ක හැරෙන්නවත්? මචං මේ ගන්නේ කාලින්ගයා. ඌ කොහෙද බං අපි වල්ලන්නේ? ආන්සර් කරලා කියපන් අපි රටින් පයින්ට යන්නේ කියලා. ඔව් කියපන්. උන් දැනගන්න දෙපෑ සල්ලි වලට මොකද උනේ කියලා. අපි දෙන්නත් ඉන්නවා කියපන්. ප්‍රශ්නයක් නෑ. හෙලෝ කියපන්. වසන්ත මේ දැම්ම ගානේ ඔය සල්ලි තරන්. අපේ අම්මට අමාරුයි. ඔසම තමයි අපේ අම්ම කියන්නේ. ඔය සල්ලි තරන් දෙන්නේ. ඔරේ මොකක් තොපි තුන්දෙනා මේකට හවුල්ද? ඇයි බං මොකදලා තියන්නේ? ඇයි මගේ සල්ලි ටික කොහොම අමාරුයි බං ඔය ගත්තේ? අපිට තමාවයන් කාලින්ගයා. තව විනාඩි 10න් අපි ෆ්ලයිට් එකේ. බයි හොඳේ. හෙලෝ මචං හෙලෝ. අයියෝ තිබ්බා. අම්මා උන් සල්ලි ටික තරන් රටින් පයින්ද යන්නේ. අම්මා But I'm so frustrated.